ඔබ දන්නවද? ලෝකේ විශාලතම ආහාර ජාලය වන මැක්ඩොනල්ඩ්හි සැබෑ නිර්මාතෘවරයා මැක්ඩොනල්ඩ් වාසකම තියෙන කෙනෙක් නෙමෙයි කියලා. මේ වයස අවුරුදු 52 වනතුරුත් අසාර්ථක වෙමින් සිටි මිල්ක්ෂේක් මැෂින් විකුණන සාමාන්‍ය වෙළෙන්දෙකු ලෝකයේ දිනු ආකාරය පිළිබඳ අදාගත නොහැකි කතාවක්. රේ ක්‍රොක් කියන්නේ කවුද? 1902 දී උපත ලැබූ ඔහු තරුණ කාලයේ රතු කුරුස ගිලන් රථ රියදුරෙක්, පියානෝ වාදකයෙක් සහ කඩදාසි කෝප්ප විකුණන්නේ විවිධ රැකියා කළා. 1950 දශකයේ වෙද්දී ඔහු මිල්ක්ෂේක් මැෂින් විකුණන සංචාරක වෙළෙන්දෙක්. ඔහුගේ ජීවිතය එතරම් සාර්ථක වුණේ නැහැ. බොහෝ අය හිතුවේ ඔහු වයසත් එක්කම විශ්‍රාම යාවි කියලා. එහෙත් දෛවය ඔහුට ලෑස්ති කරලා තිබුණේ වෙනස්ම මාවතක්. 1957 වසරේදී රේ ක්‍රොක්ට මැක්ඩොනල්ඩ් සහෝදරයන් දෙදෙනාව මුණ ගැහෙනවා. ඔවුන් කැලිෆෝනියාවේ ඉතාමත් කාර්යක්ෂම බර්ගර් කඩයක් පවත්වාගෙන ගියා. ඒත් ඔහුන්ට ඕන වුණේ නෑ මේක ලොකුවට කරන්න. නමුත් රේ ක්‍රොක් මේ පුංචි කඩේ ඇතුලේ දැක්කේ ලෝකයක් වටින ව්‍යාපාරික අවස්ථාවක්. ඔහු ඒ සහෝදරයන් දෙදෙනාට යෝජනා කළා මේ ව්‍යාපාරය මුළු ඇමරිකාව පුරාම පතුරවමු කියලා. රේ ක්‍රොක් තමන්ගේ සේසත මේ වෙනුවෙන් නිදෙව්වා. ඔහු තමන්ගේ නිවස පවා උගස් කරලා මේ සිහිනය වෙනුවෙන් සටන් කළා. බොහෝ දෙනෙක් ඔහුට hina වුණා. වයස 50 පහ වුණාමත් මොන ව්‍යාපාරද? ඒත් රේ ක්‍රොක්ට තිබුණේ අසීමිත ඉවසීමක් සහ අදිෂ්ඨානයක්. ඔහු නිකම්ම බර්ගර් විකුණන වෙනුවට ඒ ව්‍යාපාරයේ පිටුපස තිබුණු දේපල වෙළඳාම් රහස හඳුනාගත්තා. අද වන විට ලෝකේ පුරා මැක්ඩොනල්ඩ් ශාඛා 40000කට වඩා තිබෙනවා. රේ ක්‍රොක් අපිට උගන්වන ලොකුම පාඩම තමයි සාර්ථකත්වයට වයසක් නැහැ කියන එක. ඔහු නිතරම කිව්වේ ලෝකේ දක්ෂකම තිබුණත් වාසනාව තිබුණා වැඩක් නැහැ අදිෂ්ඨානය නැත්නම්. ඔහු බර්ගර් විකුණමු මිනිහෙක්ට වඩා සිහින විකුණමු සැබෑ ව්‍යාපාරික ලෝකයේ සිංහය. මතක තබා ගන්න. රේ ක්‍රොක් ලෝකේ දිනන්න පටන් ගත්තෙත් වයස 52 දී. ඔබේ හීනයට පණ දෙන්න අදම පටන් ගන්න. මැක්ඩොනල්ඩ් ඉතිහාසය ගැන ඔබ දැනගෙන හිටපු නැති දේ කමෙන්ට් කරන්න.